සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. අද අපි උදෑසන අසිරිය ගැන රචනාවක් ලියන්නයි යන්නේ. උදෑසන අසිරිය ගැන කතා කරද්දී අපිට කතා නොකරම බැරි කෙනෙක් ඉන්නවා. ඒ තමයි හිරු කුමාරයා. හිරු කුමාරයා උදෑසන අසිරිය වැඩි කරන ආකාරය මෙන්න මේ විදියට වාක්‍යයකට ගන්න පුළුවන්. පෙරදිග අහස බබලමින් නැග එන හිරු කුමරා දසත ආලෝකමත් කරයි. උදෑසන හිරුවෙලිය කියන්නේ හරිම අපූර්ව දර්ශනයක්. උදෑසන පායන හිරු කුමාරයා පිනිබිඳු වලටත් ලස්සන අර්ථයක් අරගෙන එනවා. හිරුවෙලියෙන් හැඩ වූ පිනිබිඳු මුතු කැටමෙන් දිලිසෙයි කියලා අපිට පුළුවන් ලස්සන වාක්‍යයක් ගොඩනගන්න. හිරුවෙලිය වැටුණු පිනිබිඳු හරියට දිලිසෙන්නේ මුතු කැටයක් වගේ. හරිම ලස්සනයි. උදේ පාන්දර පොඩ්ඩකට එළියට ගිහිල්ලා බලන්න මොනවද ඇහෙන්නේ කියලා. අපිට ඇහෙනවා කුරුල්ලන්ගේ ලස්සන ගීත. ඉතින් අපිට පුළුවන් ඒ අදහසත් උදෑසන අසිරිය ගැන ලියන අපේ රචනාවට ගන්න. අවට පරිසරයේ රැවදෙන කුරුල්ලන්ගේ මිහිරි ගීත අපගේ සවන පිනවයි. අහන් ඉද්දී අපිට දැනෙන්නේ හරිම සනීපයක්, සහනයක්. පුතේ ඔයාලා දන්නවා අපේ මුළු ගමම අවදි කරන්නේ මොන කුරුල්ලද කියලා? ඒ තමයි කුකුලා. කුකුලගේ කුක්කුකු නාදයෙන් තමයි අපි අවදි වෙන්නේ. ඒ නාදයත් අහන් ඉන්න හරිම ආස හිතෙන විදිහේ නාදයක්. උදෑසනට අපූරු චමත්කාරයක් අරගෙන එන කුරුල්ලන්ගේ මිහිරි නාදවල තියෙන අලංකාරය අපිට වචන වලින් කියලා නිම කරන්න බෑ. මුළු ගමම ලස්සන ගීතයක් වගේ වෙන්නේ මේ කුරුල්ලෝ නිසා. ඉරේලිය පායලා කුරුල්ලන්ගේ නාදය ඇහෙද්දී අපේ ගතට සිතට පුදුම ප්‍රබෝධයක් දැනෙන්නේ. පුතාලා වගේ පුංචි ළමයි විතරක් නෙවෙයි වැඩිහිටි අපිත් ආස දෙයක් තමයි මල් කියන්නේ. මේ ලෝකේ තියෙන ගොඩක් මල් වර්ග පිපෙන්නේ උදේ පාන්දර. සවසට රැට පිපෙන මල් වර්ගයක් තියෙනවා. හැබැයි ගොඩක් මල් වර්ග පිපෙන්නේ උදේට. උදේ හිරුවෙලිය ආශිර්වාදය අරගෙන පිපෙන මේ ලස්සන මල් සබාදහමේ අපූර්ව නිර්මාණයක්. ඉතින් අපි මේ ලියන උදෑසන අසිරිය ගැන රචනාවේ මල් ගැනත් කතා නොකර කොහොමද? අපිට පුළුවන් මෙන්න මේ විදියට ඒ ලස්සන වාක්‍යයකට ගන්න. හිරුවෙලිය සමග හැරෙන මල් උදෑසන අසිරිය තීව්‍ර කරයි. උදේ පාන්දර තියෙන ලස්සන වැඩි කරන්න මල් කියන්නේත් එක හේතුවක්. මල් වල තියෙන ලස්සන විතරක් නෙවෙයි මල් වලින් හමන සුවඳත් උදෑසන අසිරිය වැඩි කරනවා. ළමයි සුදු පාට ඇඳුම් ඇඳගෙන පාසලට යන විදියත් හරිම ලස්සනයි. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදියට ඒක අපේ රචනාවට ගන්න. සුදු වතින් සැරසී කිරි කොකුන් රෑනක් මෙන් සිසුහු පාසල වෙත පියමනිති. හරියට නිකන් සුදු පාට කිරි පාට කොක්කු රෑනක් වගේ තමයි උදේට ඉස්කෝලේ යන ළමයිව අපිට පේන්නේ. ඒ දර්ශනයත් හරිම ලස්සනයි. බලන් ඉන්න ආසයි. උදෑසන අසිරිය ගැන අපිට මේ වාක්‍ය ටිකෙන් පමණක් විස්තර කරන්න බෑ. අපිට ඒ තරමට වාක්‍ය තියෙනවා මේ ගැන විස්තර කරන්න.